හායි නම්මයි මේ මොනවද කියන බලනවද? මේත් රසම රස කැවිලි වර්ගයක්. මේක නම් ඉස්සර කාලේ කැවිලි මේසවල වල තිබුණට දැන් නම් මේක දකින්නත් නැහැ. සමහර විට ඔයාලා මේ නම අහලත් නැතුව ඇති. උඩ යන බැලුන් දැකලා තිබ්බට ඔයාලා උඩ බැලුන් කාලා තියෙනවද? මං නම් හිතන්නේ කාලා නැතුව ඇති. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ උඩ බැලුන් හදන විදිහ. අපිට මේකේ උඩ කව එක හදාගන්න තමයි හාල් පිටි, පාන් පිටි, තව උකු පොල් කිරි, බේකින් පවුඩර් චුට්ටකුයි ලුණු චුට්ටකුයි ඕනි වෙන්නේ. අපිට මේකේ දාන පිරවුම හදාගන්න තමයි රන්වන් පාට වෙනකම් බෙදලා ගත්ත මුං ඇටයි තලයි. මම නම් තල බෝල ටිකක් කපලා තමයි ගත්තේ. ඔයාලට තියෙනවා නම් තල ඇට උනත් දාන්න පුළුවන්. අපි පිරවුම හදාගනිද්දී අපි ගන්න පිටියකට බේකින් පවුඩරුයි ලුණු කුඩු චුට්ටකුයි එකතු කරලා මේ පිටි එක හොඳට හලලා තමයි ගන්න ඕනේ. දෙසරයක් විතර හලලා ගත්තත් කමක් නැහැ. මොකද මේ දේවල් හොඳට මික්ස් වෙන්න ඕනේනේ. ඊට පස්සේ අපි හලලා ගත්ත පිටියකට පොල් කිරි පොඩ දාලා ඩෝ එකක් වෙනකන් අනා ගන්න ඕනේ. විශේෂම දේ තමයි මෙතනදී පොල් කිරි පාවිච්චි කරද්දී මම අඬු කෝපයක් ගත්තට අඬු කෝප්පෙම දාන්නේ නැහැ. චුට්ට දාලා තමයි මේ ඩෝ එක හදන්න ඕනි. මොකද හාල් පිටිනේ වැඩිය මේකට වතුර ගතියක් ඕනි වෙන්නේ නැහැ. අපේ පිටිය ඔක්කොම කලවම් වෙලා මම වීඩියෝ එකේ පෙන්නනවා වගේ සොෆ්ට් ඩෝ එකක් වුණාට පස්සේ අපි මේක පැය භාගයක් විතර වගේ වහලා තියන්න ඕනි. මේ බලන්නකෝ මං ගත්ත පොල් කිරි වලිමුත් ගොඩක් ඉතුරු වෙලා තියෙන විදිය. ඔන්න දැන් පැය භාගයක් වහලා තිබුණ මගේ ඩෝ එක අරගෙන දැන් අපිට ඕනි හැඩේ හදා ගන්න තමයි යන්නේ. ඔයාලට පුළුවන් ටේබල් টොප් එකට අපේ ඩෝ එක දාලා රෝලින් පින් එකක් ආධාරයෙන් මේක හැම පැත්තම එක සමාන වෙන්න තුනී කරගන්න. අපි තුනී කරගද්දි හැම පැත්තම එක සමානව තිබුණොත් ලස්සනට අපේ කැවුම් එක පිපිලා එනවා. කැවුම් එකේ හැඩය ගන්න මම නම් ගත්තේ වීදුරකින් තමයි මේ කැවුම් එකේ හැඩය ගන්නෙ. මොකද නමට උනත් මේකෙත් නමට තියෙන්නේ උඩ බැලුම් කියනනේ. එතකොට අනිවාර්යෙන් මේක රවුමට තියෙන්න ඕනේනේ. එක සමානව රවුම් තියෙන්න ඕන නිසා තමයි මම වීදුරකින් කපා ගන්නෙ. ඔයාලා ළඟ තියෙනවා නම් කටරකින් හරි කපා ගන්න. මතක ඇතුව මේක අතටත් අරගෙන එක සමානව හැම පැත්තම හදා ගන්න. මෙන්න මේ වගේ ඝනකම තමයි අපේ කැවුම් එකට ඕනි වෙන්නේ. මීට වැඩිය ලොකු ඝනකමක් එපා. එහෙම වුණොත් පිපෙන්නේ නැති වෙවි. තවත් ඔයාලට පුළුවන් අපේ ඩෝ එකෙන් සාමාන්‍ය ප්‍රමාණයේ බෝලයක් හදලා ඒක ඇඟිලි වලින් ලස්සනට තුනී කරලා රවුමක් හදා ගන්නත් පුළුවන්. ඔයාලට කැමති විදිහට මේකේ හැඩේ හදා ගන්න පුළුවන්. තවත් ඔයාලට මේක කොටු හැඩයටත් කපලා ගන්නත් පුළුවන්. කොහොම කරත් තුනී කරද්දි එක සමානව හැම පැත්තම තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මම අතින් හදාගත්ත එක. දැන් අපේ තෙල් එක රත් වුණාට පස්සේ අපේ කැවුම් ටික දාලා බැද ගන්න තියෙන්නේ. තෙල් එකට දැම්මට පස්සේ බලන්නකො මේක පිම්බිලා එන විදිහ. හොඳටම රත් වුණ තෙල් එකට තමයි අපේ කැවුම් ටික දාගන්න ඕනේ. මේක රන්වන් පාට වෙනකම් බැදලා ගන්න. මම කොටු හැඩයටත් ටිකක් හදාගත්තා. දැන් මේ වගේ තෙල් බේරෙනකම් අපි අපේ පිරවුම හදාගන්න ඕනේ. බෙන්ඩරයක් අරගෙන ඒකට අපේ මුං ඇටි ටික දාලා සාමාන්‍යයෙන් කෑලි තියෙන ප්‍රමාණය වෙනකම් කුඩු කරලා ගන්න ඕනේ. ඒකටම අපේ සූකිරි එනසල් ටිකක් දාලා කෑලි තියෙන ප්‍රමාණය වෙනකම් කුඩු කරලා ගන්න. මොකද මේකේ කෑලි හැපෙද්දි ගොඩාරියක් රසයි. ගොඩාරියක්ම පිටි වගේ වෙන්න කුඩු කරන්නත් එපා. ඒකටම අපේ බැදපු හාල් පිටි ටිකක් දාලා තල ටිකයි හකුරු ටිකයි දාලා මේක හොඳටම අනලා පැණි චුට්ට දාලා අපි මේක පොඩ්ඩක් අනා ගන්න ඕනේ. පැණි දැම්මට මේක ගුලියක් වගේ නෙමෙයි තියෙන්න ඕනේ. කුඩු සයිස් එකෙන් තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ අපේ උඩ බැලුම් එකක් අරගෙන ටූත් පික් එකකින් හරි මොකක් හරි චූටි ඉරටු කෑල්ලකින් හරි සිදුරු කරලා අපි අර හදාගත්ත කුඩු එක පුරව ගන්න ඕනේ. මේක ගොඩක්ම ඉවසීමෙන් කරන්න ඕනි වැඩක්. අනිත් එක මේකට උඩ බැලුම් කියලා නම හැදිලා තියෙන්නේ. මේක අපිට කොයි වෙලාවකවත් නිකන් කැවුම් කන විදිහට කන්න බෑ. මේක කටේ දාගන්න ඕනේ උඩ බලාගෙන. මොකද මේක ඇතුලේ තියෙන කුඩු නැත්තම් අපේ මුළු ඇඟ පුරාම යනවා. ඔන්න ඔයාලත් මෙදාපාර උඩ බැලුම් හදලා බලන්නකෝ.